ඒ ලෙවල් වගේ එනකොට ඒක ඕනේ. දැන් ඔයාලට හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් එහෙම කියාගෙන යන්න පුළුවන් එන්න ඕන. හා හීලිලිගේ බෙල්ලා ලිලේ අපලිගේ ආච්චිට හාල් කරලා ලිලිය මෙහෙම එල්ල ඕනේ මොකුත් ඕනේ ඒ මොනවත් ඕනේ දැන්. හැබැයි මේ යවපු ළමයට මම මේ හොඳ කියනවා කියන්නේ දරුවා හොඳ උත්සාහයක් මේ අරන් තියෙන. හරි? ඈ සර් අපිට ඉස්කෝලෙන් කිව්වා බයෝ කරන ළමයෙක් බයිබලයේ අල් කුරානයේ වගේ සම්පත් පොත අදහන්න ඕන කියලා. ඇත්තටම අපි එසේ කළ යුතුද සර්? එහෙම නෙමෙයි. සම්පත් පොතේ තියෙන දේවල් වෙනස් කරන්න බෑ. අදහන්න එපා. ඒක තමයි මම හැමදාම කියන්නේ ඔය මගුල් අදහන්න එපා කියලා. ඕක අදහගෙන ඉන්න එපා. ඊළඟ සංශෝධනය අපක මම ඔක්කොම ඉවරයි. අදහන්න එපා. ඒක ව්‍යවස්ථාව වගේ. වෙනස් කරන්න බෑ. ඕම් බලපන් ඈ. ඕම් බලපන් ඕ. එතකොට සර් මිනිස්යාගේ පොඩි එකා. පොඩි කාලේදී චූටි කාලේදී ධන ගන්නවනේ. එතකොට ඒ කාලේදී උරගේද්ද සීරපායියේද? යකෝ දැන් සමහර යෝන්ගේ මහයකා බීලා ධන ගන්නව නේද? ඒතර උරගේද්ද උ? දවස් 28ක් ගියාම තමයි ආයෝසප් පෙන්නේ. ඒකේ පළවෙනි දවස් 14 පොඩ්ඩක් ඉතින් සෞම්‍ය කාන්තික කාලයක්. හොඳට කතා කරනවා. ඉතින් අවුලක් නැහැ. තරහෙම යන්නේ නැහැ. ඕන දෙයක් කාමරේට එනවා පොඩි මල්ලි එනවා නංගි එනවා ඇවිල්ලා අනේ අදින්න එපා ඕවා යන්නකෝ අම්මේ බලන්නකෝ කියලා කියනවා. නෝමල්. තත්ත්වය ටිකක් නෝමල්. පෝසෙක් එහෙම ආවට ප්‍රශ්නයක් නැහැ. කුචු කුචු කියන එලියෙන් තියෙනවා අන්න ඒ වගේ. ඊළඟ දවස් 14 තමයි වැඩේ පටන් ගන්න. දැන් ඩිම්බ මෝචනේ වෙනවා මෙදා. ඩිම්බ මෝචනේ වුණා කියලා ඒක සංසේචනයක් දක්වා දුරද කියන්නේ සාමාන්‍ය මාසයක. හරිද? එතකොට ඉතිරි දවස්වල දැන් ටික ටික මොන දේහේද හැදෙන්නේ? පීත දේහය. අම්මට සිරි. මොනවද වැඩි වෙන්නේ? රුධිරේ එන්න ප්‍රොජෙස්ටරෝන් කවුන්ට් එක ටික වැඩි වෙනවා. අම්මොට්ටේ ඔස දවස් කිට්ටු වෙනකොට තමයි බලන්න තියෙන්නේ. කාමරයට ගියපු පූසකින් නැක් ගාලා යනවා විතරයි. ඊළඟට මල්ලි මොකද උනේ කියලා බලන්න ඌත් යනවා. බැඳලා හැම හිටියොත් මිනිහා යද්දිට ටෝකෝයිද රින්ගන්න. හොඳට බැලියයිගේ මේක. ඔය කොහොම කෑ ගහන්නේ ඇයි? ඌගේ ප්‍රජනන කාලය ලඟ වෙලා තියෙන්නේ. ඇත්තට මේක ඌ කෑ ගහන්නේ ඒක. ඌ සහකාරියක් හොයාගන්න ෂේප් එකේ කොහේ හරි අත්තකට ඇවිල්ලා කොහො කියලා කෑ ගහන පොඩ්ඩක් කෑල්ලට ඕක කරගන්න එවිට. හිමීට කෑල්ලට අපේ ඕන් රප්තිඤ්ඤයක් දාලා මීයම්බ ආත්තේ කියලා කියනවා අරෝගේ කිසිම මේ හැඟීමක් නැති වෙලා. බට්ටු වැලකුත් පත්තු කරලා ඒක තමයි ඔය අප්‍රේල් වල ඔක කරගන්න බැරි හින්දා තමයි ඔය පෙබරවාරි ඉඳන් ඔය දඟලන්නේ. මේ විලුඹ නැතුව ඇවිදින්න බලන්න. ඔන්න අඩිඋස දාගෙන යනකොට අපිට වල පේන්නේ එහෙම. දැන් තේරෙනවද අපි කොච්චර අමාරුවකින් ඉන්නේ hina වෙන්නේ නැතුව කියලා? අපිට ඔයාලව පේන්නේ එහෙම.